අනිත් ප්‍රශ්නේ තමයි මම මේ ළඟදී වීඩියෝ එකක් කරා මගේ හිතවත් මිතුරියක් හිතවත් නංගි කෙනෙක් එක්ක ගොඩක්ම හිතවත් කෙනෙක් එක්ක වීඩියෝ එකක් කරලා දැම්මා ටැරෝ බලන විදිහ. ඉතින් ගොඩක් කට්ටිය ටැරෝ එකක් බලන්න එන්න ටිකක් අදිමදි කරනවා වීඩියෝ කරලා. එතකොට තමන්ගේ ප්‍රශ්න ඔක්කොම ලෝකෙම දන්නවනේ කියලා. නෑ. ඒක වෙන්නේ නැහැ. මොකද අපිට සර්කලේ තියෙන අනන්‍යතාවය රැක ගන්න ඕනේ කියලා. කාගවත් ප්‍රශ්න කාටවත් ඉදිරියට කියන්නේ තනියෙන් එන තරමට තමයි ගොඩක්ම හොඳ. දෙන්නෙක් ඉන්නවට වැඩිය තනියෙන් ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න එක හොඳයි. මොකද දෙන්නෙක් ඉන්නකොට තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න අමාරුයි. මේ මොකද කියන්න බෑනේ. විවෘතව කතා කරන්න බැරුව යනවා. හිර වෙනවා එතකොට. එතකොට ප්‍රශ්නට උත්තර හොයාගන්න බැරි වෙනවා. මගේ නංගියෙන් එයාට හැම මාර්තු මාසේ ගියේ පාර රීඩින් එක මාර්තු වලින් ඉවර වෙන්නේ. ඉතින් මාර්තු මාසෙට සති දෙකකට කලින් මට ඇඳේ නිදාගෙන ඉන්නකොට ෆෝන් එක මෙහෙම ඔබ ඉන්නකොට මේ එක පාටම ආවා මේ මෙහෙම වීඩියෝ එකක් කරන්න කියලා නිකන් ඔළුවට ආවා. ඊට පස්සේ වෙලම මම නංගිට මැසේජ් එකක් දැම්මා. නංගි ඔයාගේ රීඩින් එක කරනකොට ඔයා කැමතිද වීඩියෝ කෝල් එකක් කරලා මම ඒක TikTok, Facebook, YouTube එකේ ඔක්කොම දානවා. ඔයා කැමතිද කියලා. ඔව් අයියා මම කැමති. මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා දාන්න කොමගේ ගමනකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ නිසා ගොඩක් අය ඒ වීඩියෝ එක බලලා ගොඩක් අය පැහැදීමක් තියෙනවා. බලන්න ඝන දෙවියන්ගේ පණිවිඩය උදාහරණයක් ගත්තොත් මම මේ වීඩියෝ එක දැම්මෙන් ගොඩක් දෙනෙක්ගේ පැහැදීමක් ඇති වෙලා තියෙනවා මේ ටැරෝ සාත්‍රය ගැන බලන්න. එතකොට ඝන දෙවියන් වඳින්න. බලන්න ඒක කොච්චර පිං වැඩක්ද කියලා. කොච්චර ගොඩක්ම පිං වැඩක්. මේක තව නොදන්න කෙනෙක් ඒ නංගිටත් කතා කරලා අහලා තියෙනවා මේක ඇත්තක්ද සත්‍යයක්ද බොරුවක්ද කියලා අහලා. ඇත්තක්ද සත්‍යයක්ද බොරුවක්ද කියනකට වැඩිය වැදගත් වෙන්නේ තමන් මෙහින් ඇවිල්ලා බලන ගන්න එක තමයි. හැබැයි දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ පෙන්සිල් කාසිය ගන්න හිතුනොත් පෙලක් අය ඉන්නවා මේක පෙන්නපුවම අනේ මට දෙන්න. අනේ මල්ලි දෙන්න. අනේ මට ටක් ගාලා දෙන්න ගන්න. ඒක වටිනවා. අන්නේ හදවතේ ඇති වෙන සිතුවිල්ල තමයි මේකේ කාවදින්න. පෙලක් කට්ටිය දැන් බෑ. ඔක පස්සේ කරන්නම්. හෙට දිහාට ගන්නම්. අදිමදි කර ඒක මං හිතන්නේ ඒක ගැන මට වැඩි දැනීමක් නැහැ. මොකද මම මේවා දැක්ක ගමම ටක් ගාලා ගත්තා. අරගෙන අනිත් අයට කිව්වා. ඒ හින්දා මට මේ වගේ ප්‍රතිඵල තියෙනවා. එතකොට තමයි සාත්‍රයක් බලනකොට මේක ඇත්තද නැත්තද කියලා බලන්නත් ඒක හරියයිද නැද්ද කියලා හිතේ තියාගෙන එන්නත් එපා. ඒ කියන දෙඩි විශ්වාසයකින් එන්න ඕන. එතකොට තමයි ඒකේ ගොඩක්ම ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් මේ වීඩියෝ එකේ ගොඩක් කට්ටිය බලලත් තියෙනවා. ගොඩක් කට්ටිය කතා කරලත් තියෙනවා. ඉතින් ඒ හැමෝටමත් මම කියන්නේ කිසිම දෙයකට බය වෙන්න එපා. මම වීඩියෝ කෝල් කරලා දාන්න. ඔයාලා ප්‍රශ්න ඔයාලට කිව්වා ඒක එතනින් ඉවරයි. ඔයාලට ෆොටෝ කීපයන්කුයි අරන් එන්න පුළුවන්. ඔක්කොම දේවල් ලියා ගන්න පුළුවන්. ලියාගෙන විඩින් විඩ බලන්න පුළුවන්. ඔයාලටමත් හදා බලන්න පුළුවන්. මේක හරියනවද නැද්ද? අයියා හෝ මල්ලි හරි කවුතා හරි මේ කිව්ව දේ සාර්ථකයිද? මගේ ජීවිතේ දැන් සාර්ථක වෙනවද? මේ සාත්‍රේ ඇත්තද? මේක බොරුවක්ද කියලා ඔයාට මෙහිම බලන්න පුළුවන්. මේක ලියාගත්තට පස්සේ මාසෙට ඔයාට කියපු දේ ඒ හැම දෙයක්ම මම මෙතෙක් කල් බරපුවා 100%ම සාර්ථකයි. දැන් ඔයාලට පේන මගේ Facebook channel එකේ මම දානවා බලපුවා. එතකොට කී දෙනෙක් බලනවද? කී දෙනෙක් අහනවද? එතකොට මේ ලෙබනන් රටේ විතර නෙවෙයි ලංකාවේ කුවේට්, සෞදි, බහරේන් එතකොට වගේ රටවල් වල කට්ටිය මට කතා කරලා බලන. ඒවා කටින් කට ගිහිල්ලා TikTok වල දැකලා කටින් කට ගිහිල්ලා තමයි ඒවා බලන්නේ. ඉතින් ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපයි කියනවා මම. තමන්ගේ විශ්වාසයෙන් තමන් ඇවිල්ලා තමන්ගේ වැඩේ කරගන්න. තමන්ට හිතුණා නම් ටැරෝ බලන්න. ටැරෝ සාත්‍රයක් බලන්න ඕන. මේ අයියා හරි මල්ලි හරි පුතා හරි කාවට කියලා මේක බලන්න ඕන කියලා නම් ඒ ඔයාලගේ වාසනාව. මන් දන්නේ ඉච්චරයි. කියන්නේ ඒක ප්‍රතිඵල තියෙන නිසා තමයි ඔයා අපිව පෙන්වන්නේ. අපිව දැනුම් දෙන්නේ. අපිව අඳුන ගන්න ලැබෙන්නේ. ඒ විශ්වෙන් ඔයාට එන පණිවිඩයක් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න. ඔයාව ආධ්‍යාත්ම පැත්තට හුරු වෙන මාර්ගය හරිගස්සලා දෙන්න තමයි අපිව හඳුන්වා ගන්න පුළුවන්. අපිව ලැබෙන්නේ අපි වගේ කට්ටිය හම්බු වෙන්නේ. මම නෙවෙයි මං විතර නෙවෙයි. තව වෙන කවුරු හරි වුණා.
ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් නිසා තමයි ඔයාලට ඒ වගේ සිතුවිල්ලක් ඇති වෙන්නේ. ඒ වෙලාවට අද හෙට සල්ලි මෙච්චර යනවනේ කීකේ ඒවා හිත ඉන්න එපා. ඔයාලා ජීවිතේ සාර්ථක වෙන තරමට තමයි අපිට සතුටු. ඇත්තටම අපිට සතුටු ජීවිතේ සාර්ථක අපි ගොඩක් මම දැන් මේ අවුරුදු 25ක් මේ රටේ. ඉතින් මට ගොඩක්ම සාර්ථකුනේ මේ මෑතකදී මේ සර්ගේ වැඩමුළු වලට එකතු වෙලා ඒවා පෙන්සිල් වැඩ හැම අවුරුද්දම පෙන්සිල් වැඩමුළුවට සහභාගී වෙනවා. අනිවාර්යෙන් ඔයාලත් ටැරෝ විතරක් බලන්නේ පෙන්සිල් වැඩමුළුවට අවුරුද්දේ සර් කරන පෙන්සිල් වැඩමුළුවට සහභාගී වෙලා පෙන්සිල් කරගන්න ගෙදර ඒවා ගෙදර දොර පිරිසුදු කරගෙන ඒව ටික කරගත්ත පස්සේ ජීවිතේ සාර්ථක වෙනවා. ඕනම ණයබරකින් නිදහස් වෙනවා. මොකද මමත් ණය වෙලේ හොඳට හිටියේ. මමත් නිදහස් වුණේ මේ වගේන් තමයි. ගෙවල් දොරවල් හදාගත්තේ. මම මෙහෙට එනකොට මට ගෙයක් දොරක්වත් තිබ්බේ නැහැ. ඊට පස්සේ ගෙවල් දොරවල් තිබ්බා. මගේ පවුලේ කිසිම කෙනෙකුට ගෙවල් දොරවල් තිබ්බේ නැහැ. මගේ පවුලේ සහෝදරයෝ 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාටම ගෙවල් දොරවල් තියෙනවා. වාහනත් ගත්තා. ඉතින් ගොඩක් දේවල් කරා. ඉතින් ගොඩක් අතිසාර්ථක නිසා තමයි මම අපි හැමෝම දුක් විඳින නිසා තමයි මන්ට මේක ගොඩක්ම මේ ආසාවක් තියෙන හැමෝටම මේ කියලා දෙන්න. මේක මේ මාර්ගේ යන්න කියන එක. ඉතින් දෙවෙනි වීඩියෝ එකත් මම කරා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මම විශ්වාස කරන හැමෝටමත් ගොඩක් ස්තුතියි. මම දැනුවත්ව දැන් අපි පූජා තියලා පටන් ගත්තට පස්සේ මේ රටේ තියෙනවා හින්දි කඩයක්. එයාලගේ කඩේට කියනවා ගණදේවි ෆිල්ම් පොඩි ඒවා ගොඩක් ගෙනවා. මම හිතන්නේ මම දන්න තරමින් සෑහෙන්න ගෙනවා. සතිය ගාන විතර ගෙනවා. පේන්ට් එකක් වන්ද හැමෝම මැරයි යනවා. ගණදේවියන් ගැන ලොකු පැහැදීමක් තියෙනවා ගොඩක් කට්ටියට. ඉතින් ගණදේවියෝ ආදරයෙන් බත්තියෙන් වදිනවා නම් ගණදේවියන් ගොඩාක් උදව් කරනවා. ගොඩක්ම ළඟින් ඉන්නවා. ඕනම කරදරයක ඕන ප්‍රශ්නයක විසඳ ගන්න බැරි ප්‍රශ්නයක ගණදේවියෝ ප්‍රශ්න විසඳලා දෙනවා. කොහොම හරි එක විසඳලා දෙනවා. මොන විදියෙන් හරි විසඳෙනවා. අපිට හිතන්න දෙයක් නැහැ. මම කවදාවත් මගේ ප්‍රශ්න ආවට මම කවදාවත් හිතුවේ නැහැ කොහොම හරි ප්‍රශ්න විසඳෙයි කියලා. මම දන්නවා. ඒ ප්‍රශ්න කොහොම හරි විසඳෙනවා. තමන්ගේ බත්තියයි ආදරයයි තමයි ගොඩක්ම ඕනේ. ඉතින් සාත්‍රයක් බලන්න එනවා නම් ඔයාලට ගොඩක්ම ස්තුතියි. ගොඩක්ම වටිනවා. ඔයාලගේ දේ ඔයාලා සාර්ථක කරගන්න හැමදාම අපේ ජීවිතේ සත්‍යමත්ව තියෙන අපිට හොඳ කාලයක් එනවා, නරක කාලයක් එනවා, මුදල් ගොඩක් ලැබෙන කාලයක් එනවා, මුදල් ලැබෙන්නේ නැති කාලයක් එනවා, කරදර එනවා, බාධක එනවා. දැන් මගේ මේ අවුරුද්දේ මට තියෙන කරදර. දැන් මම ලග්න පලාපල බලනවා, YouTube එකේ බලනවා, පොත්වල බලනවා, ගොඩක් දේවල් බලනවා. එතකොට අපි අයවැය මම 10ක් ගත්තොත් 20ක් වියදම් මරුනේ. 10ක් කරා 20ක් වියදම් කරන්න කොහෙන් එන සල්ලියක්ද? ණය වෙන්න ඕනේ ඊළඟ අවුරුද්දටනේ. බැංකු ණයක්වත් අරගෙන එනකොට තාම නැහැ. ඇයි? ඒකට අපිට සර් කියලා දීලා තියෙනවා තා බලගත්තු දේවල් පෙන්සිල් කරන්න. පෙන්සිල් කරලා නිසා ඒවා ඔක්කොම කන්ට්‍රෝල් වෙලා තියෙනවා. හැමදේම බැලන්ස් වෙලා ගාන්න යනවා. ඉතින් ඒ දේ ඔයාලා හැමදේම කරගන්න. මම ඒවා නොකර හිටියා නම් තව අවුරුදු 10කට ණය වෙලා. ඒ දේවල් මගේ නිවසට කරලා තිබ්බේ නැත්තම් මම අවුරුදු 10කට ණය වෙලා. මේ වෙනකොට එනවා. තමන්ගෙන් තමන් ප්‍රශ්න දැන් දන්නවා සර්ගේ තියෙන ලක්න අපල චීන ක්‍රමයට හදලා ඒකත් බැලුවා. ඒකෙදිත් ඒ විදිහටම තමයි තිබ්බේ. ඒ වගේම තමයි ලක්න පලාපල වලදීත් ගොඩක් ප්‍රශ්න එනවා. හැබැයි එතන ඉඳන් කියලා තිබ්බ දෙවියන් වහන්සේ දෙවිවරුත් එක්ක ගනුදෙනු කරනවා නම් ඒවා ඩබල් ට්‍රිපල් වෙලා හම්බ වෙනවා කියලා ඒකත් ඇත්තක් කියලා මම දැනගත්තා. ලක්න අනුව මේ ප්‍රශ්න කරදර තියෙනවා දෙවියොත් පූජා අහලා දෙවියොත් එක්ක පුදුන් කියන ධර්මයේ හැසිරෙනවා නම් එයාගේ ප්‍රශ්න කරදර නැහැ. එයාට ඒක වාසනාවක් වෙනවා කියලා. එහෙම නැති කට්ටියට ඒක අවාසනාවක් වෙනවා තමයි කිව්වේ. ඒක ඇත්ත. ඒක සාර්ථකයි. ඉතින් තවත් මොනවද කියන්න කියලා හිටියේ ඒක අමතක් වුණා. බලමු. මම කියන්නේ හැමෝම ටැරෝ සාත්‍රයක් බලා ගන්න අවුරුද්දේ පලාපල බලා ගන්න ටැරෝ එකේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න නිකන් අනවශ්‍ය මුදල් වියදම් කරන්න යන්න එපා. අපි ශනිකව උත්තර ගන්න යන්නේ යන්ත්‍රයක් මන්ත්‍රයක් දාගෙන ලස්ස ගණන් වියදම් කරලා. ඉතින් ශනික උත්තර ගන්නවට වැඩිය මම නම් කියන්නේ හිමීට
තමන් ආධ්‍යාත්ම ගමනට වැටුනොත් ජීවිතේ සාර්ථක වෙයි කියලා කියන්නේ. ආධ්‍යාත්මික ජීවිතය අපේ සාර්ථක කරගත්තොත් ලෞකික ජීවිතේ සාර්ථක වෙනවා. ඒක ආයේ වචන දෙකක් නැහැනේ. එහෙනම් හිමීට යන්න මොකද අද මම හිතන්නේ අන්තර මන්ත්‍රයක් කරගන්න ගියත් ලක්ෂ 7-8ක් 10ක් විතර වියදම් කරන්න වෙයි. හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. සමහර විට යంత్ర මන්ත්‍ර යන්ත්‍රය මතුරනකොට ඔයා ටොයිලට් එකේ නාන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වැඩක් කර ඉන්න. එහෙම නැත්නම් අපි මෙහෙ ගෙයක් ක්ලීන් කර ඉන්නත් පුළුවන්. ඒ වගේ දේවල් එන්නත් පුළුවන්. ඒතකොට තමන් දන්නවා හවසට ඇවිල්ලා ඝන දෙයියන් වැදලා බුදුන් වැදලා ආධ්‍යාත්මික ජීවිතේ දවසට විනාඩි 5ක් හරි වැය කරනවා නම් ජීවිතේ සාර්ථක වෙනවා කියලා මට ඒක කදිස්ථානෙම කියන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරන මගේ වීඩියෝ බලන හැමෝටම 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද ලැබේවා. කතරගම දෙවියත් කන දෙවියත් කාලී අම්මාගෙත් අලුතෙන් කාලිමෑණියෝ ගැනත් ඉගෙන ගත්තා. කාලිමෑණියන්ගෙත් පිහිට ලැබේවා. කාලිමෑණියන්ට බය හිටියේ වඳින්න. කාලිමෑණියන්ගේ බයත් නැති වුණා. ආශිර්වාදයෙන් ඉගෙන ගත්තා ඒ පාඩමත්. ඒකත් මම මුදල් දීලා ඉගෙන ගත්තා. ඉතින් ඒවා ගැනත් මම කියලා දෙනවා. කාලිමෑණියන්ට අපිට වඳින්න බය වෙන්න දෙයක් නැහැ. කාලිමෑණියෝ අදිමු හොඳයි අපිට උදව් කරනවා. එතකොට 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරස්සලාවේ ප්‍රශ්න කරදර වලින් තියෙන හැමෝටම සියලුම කරදර දුරු වේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ගේ ආශිර්වාද විශ්ව ආශිර්වාදයෙන් බොන වතුර වීදුරක් පවා විශ්ව ආශිර්වාදය ලැබිලා විශ්ව ඖෂධයක් වෙලා මේ වතුර බොන වතුර වීදුරක් පවා හැමෝගෙම ප්‍රශ්න විසඳෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ගුරුකමත් හොඳ මුදල් ලෙවල මුදල් වර්ධනය වෙනවා. මුදල් ලැබෙනවා. මුදල් ඔබට හිමි වෙනවා. ඉතින් මේවා මේ බලන්න. මේ වගේ දේවල් මම ඔයාලට කියලා දෙනවා. ටරෝ බලන ඒ ප්‍රශ්නේදී ඔයාලා කොහොමද මොකද්ද කරන්න ඕනේ කියලා. එහෙනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජයම ලැබේවා. මාව සම්බන්ධ කරගන්න ඕන නම් 0296170892 මම ඉන්නේ ලෙබනන් එකේ. ඒ නම්බරයට කතා කරලා ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. දිනයත් අනිවාර්යෙන් දා ගන්න ඕන. දවස් දෙකකට කලින්වත් දිනයක් දා ගන්න ඕන. අනිවාර්යයෙන්ම මුදල් බඳින්න ඕන. ප්‍රථම ඉස්සෙල්ලා මුදල් බඳිනලා තමයි දිනයක් දා ගන්න ඕන. මොකද මම ගොඩක් කට්ටියට ඉස්සෙල්ලා මුදල් නොමද දින දැම්මා. එයාලා එන්නේ නැහැ. ඒතකොට තව කෙනෙකුට තියෙන chance එක නැති වෙනවා. මොකද මාත් කාර්ය බහුලයි. ගොඩක් වැඩ කටයුතු කරනවා. නිකම් ඉන්නේ නැහැ. එතකොට පව් එක දැන් මම තීරණයක් ගත්තා. මුදල් දැම්මට පස්සේ එදාට දිනේ දෙනවා කියලා තීරණේ මත තමයි ඉන්නේ. නැත්තම් ඊට කලින් මං හරි කමන්නේ පස්සේ සල්ලි දෙන්න ඕක කියලා ටැරොත් බල්ලා තියෙනවා. පෙන්සිල් කාසිත් දීලා තියෙනවා. එතකොට ටැරෝ මුළු පවුලටත් එක්ක බල්ලා තියෙනවා. ටැරෝ එක්කෙනේ නේ 3-4 දෙනා එනකොට මුදල් ලැබුණේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ මට. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට තව කෙනෙකුට තියෙන කාලේ නැති වෙනවා. මටත් කාර්ය බහුල නිසා දවස් දෙකකට කලින්වත් මුදල් දුන්නාට පස්සේ මම දිනයක් දානවා. දිනයත් ඒ දිනේට අනිවාර්යයෙන්ම වෙලා ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක් ඒ වගේම ප්‍රියංක නංගි ඔයාට ගොඩක්ම ස්තුතියි. ඔයා නිසා තව අය මා ගැනත් දැනගත්තා, ඝන දෙවියන් ගැනත් දැනගත්තා. එයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න ඔයත් ලොකු පිහිටක් වුණා. ඔයත් මේ මිහි පිටින් ඉන්න දෙවි කෙනෙක් වගේ වුණා. ඔයා ඒ වීඩියෝ එක දාන්න කැමති වුණ එකෙන් තව අය සම්බන්ධ වුණා. ඒක ලොකු ආඩම්බරයක්, ලොකු සතුටක්. ඔයාටත් දෙවියන්ගේ ආශිර්වාදෙන් මේ මයිලුත් කෙලින් එනවා. කෙලින් හැගත් එක්ක හිරි වැටිලා යනවා කියනකොට ලොකු සත්‍යයක් වුණා. තව ඔයාගේ යාළුවෝන් තවට ඉන්න අයට ඒ වීඩියෝ එකට. ඉතින් ඔයාට ගොඩාක්ම පිං. ගොඩාක් පිං. හැමෝටම ඝන දෙවියන් ගැන එහෙම කියන්න. දෙන්න එන හැමෝටම තෙරුවන් සරණයි.